මෙම ගල්ලංගුරු පළවෙනි ගල්ලංගුරු නැව එන්නේ දෙසැම්බර් මාසෙනේ. නමුත් ඔවුන්ගේ සැලසුම අනුව තිබෙන නැව 3ක් දෙසැම්බර් මාසෙන්ද. නමුත් දෙසැම්බර් 30 තමයි නැවක් එන්නේ. ජනවාරි මාසේ 3ක් ජනවාරි මාසේ 6ක් ඔවුන් සැලසුම් කරලා තිබ්බා. හැබැයි පළවෙනි නැවම අසාර්ථක වුණා. දෙවෙනි නැවේ ගැටලු සහගත තත්ත්වයක්. දෙවෙනි නැවත් අසාර්ථකයි. දෙවෙනි නැවෙත් මූල්‍ය පාඩුවක් තියෙනවා. එතකොට ඒ වෙද්දී ජනවාරි 31 වෙනිදා වෙනකන් බිග් බොන්ඩ් එක දැන් මේ ටෙන්ඩරයට අදාළව අනිකුත් සමාගම් වල බිග් බොන්ඩ් එක තියෙනවා. අවශ්‍ය නම් ඒ බිග් බොන්ඩ් එක පාවිච්චි කරලා නැවත මිල ගණන් කැඳවීමක් කරන්න හැකියාව තිබ්බ නේද? පැහැදිලිවම තිබුණා. එකම ක්‍රියාමාර්ගයක්වත් ගත්තේ නැහැ. අන්න එතන තමයි මේකේ රහස තියෙන්නේ. මේ හරහා අතිරේක ලාභයක් ට්‍රයිඩන්ට් එක උපයාගත්තා. ට්‍රයිඩන්ට් එකට මුදල් විශුද්ධිකරණය පිළිබඳව ට්‍රයිඩන්ට් එකේ අයිතිකාරීන්ට දිල්ලියේ චෝදනාවක් තියෙනවා. නම් නොකියන හොඳයි මෙතුමනි. ඔව් කමන්නේ. දිල්ලියේ අයිතිකාරීන්ට චෝදනාවක් තියෙනවා. ඒ වගේ මේ රට ඇතුලේ චෝදනා තියෙන අය ඉන්නවා. ඒක නිසා මේ ගැන අනාගතයේ විධිමත් විමර්ශනයක් කළ යුතුයි. ඇයි මේක රකින්න යන්නේ කියන එක ගැන. දැන් අපිට එඩිතරකමක් තිබුණා මේක රකින්න නැතුව ඉදිරියට එන්න. ඒ වගේම ඇමතිදුරෙන් අයින් වෙන්න. ඒ වගේම ඒක පදනම් කරගෙන දූෂණයට එරෙහිව සන්ධානයක් අදලා තමයි අත් වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආණ්ඩුවෙන් එළියට ආවේ. හරි? රාජසේනාරත්න. එතකොට ඒ අනුව අපි ඒකට යම් දේශපාලන ක්‍රියාමාර්ගයකුත් ගත්තා. ගත්ත විතරක් නෙවෙයි අපට බලය ලැබුණු වහාම අපි ඒ වරද නිවැරදි කරලා විධිමත් ටෙන්ඩර් ගැනීම. ඇත්තටම ඒ අවස්ථාවේදී කන්තේ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් 5ක් මම අවලංගු කළා. ඔය ටෙන්ඩර් අවලංගු කරන්න බැහැ කියන එකට මම කියන්නේ. එම අවලංගු කළා තමයි රුපියල් 154 තිබිච්ච පෙට්‍රල් 114 දුන්නේ. අපි තමයි අඩුම ප්‍රීමියම් එකකට ලංකාවට තෙල් ගෙනල්ලා පෙන්වුවේ 2015 දී. එතෙක් ඉතිහාසයේ. ඒ වගේම 134ට තිබිච්ච ඩීසල් 95 කළේ. 105 භූමිතෙල් 65 කළේ. ඒ ඔක්කොම මහජනයට දේ ලබා දුන්නා. ඒවා හංගගෙන මේ තැන් තැන් වල කතා පවත්තන් දෙයක් නැහැ. ඉතින් මටත් එහෙනම් චෝදනා එල්ල වෙන්න එපයි. ටෙන්ඩර් 5ක් නැවැත්තුවා කියලා ඉවරයි. හරිද?